විසිට් වීසා එකකින් ඩුබායි වලට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න ඉන්න ඔයාටයි මේ අයිඩියා එක මගෙන්. මම ඔයාලට යෝජනා කරනවා ඔයාලා විසිට් වීසා එකකින් ඩුබායි වලට එනවට වැඩිය හොඳයි ෆ්‍රීලාන්ස් වීසා එකකින් ඩුබායි වලට එන එක. ඒකට හේතුව ඔයාට වීසා එකක් තියෙද්දි කෙනෙක් ඔයාට ජොබ් එකක් දෙන්න තියෙන ප්‍රතිශතය වැඩි සහ ඔයාලා විසිට් වීසා එකකින් ඩුබායි වලට ආවොත් ඇවිල්ලා ඒ පළවෙනි මාස දෙක ඇතුළත ඔයාලට ජොබ් එකක් හොයාගන්න බැරි වුණොත් ඔයාලට විසිට් වීසා එක ආපහු රිනිව් කරන්න වෙනවා. එතකොට ආපහු ගාණක් යනවා. එතකොට ඒ මාස දෙකෙත් බැරි වුණොත් ඔයාලට ආපහු රිනිව් කරන්න වෙනවා. එතකොට ෆ්‍රීලාන්ස් වීසා එකක් ගන්න ගාණ ඔයාලට ගිහිල්ලා. ඉතින් මම ඔයාලට යෝජනා කරනවා ඩුබායි වලට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න එන්න ඉන්න කෙනෙක් නම් ඔයාලා කරන්න ඕන සුදුසුම දේ ලංකාවෙන් ෆ්‍රීලාන්ස් වීසා එකකින් එන එක. ඒකට තව කාරණාවක් තමයි ඔයාලා ඩුබායි වලින් ඇවිල්ලා ෆ්‍රීලාන්ස් වීසා එකක් ගන්නකොට ඔයාලට ස්ටේටස් චේන්ජ් ගාස්තුව ඇඩ් වෙනවා. හැබැයි ඔයාලා ලංකාවෙන් ෆ්‍රීලාන්ස් වීසා එකකින් කෙලින්ම එනවා නම් ඔයාලට වීසා එකේ ගාණත් අඩු වෙනවා. එහෙනම් ජය වේවා.